ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට බහුලව හැදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව විශේෂ ස්ථානයක් ගන්නවා. පියවරු පිළිකාවලට පසුව ගැබ්ගෙල පිළිකා තමයි දෙවැනියට වැඩියෙන්ම අපිට දකින්නට ලැබෙන්නේ. අද අපි කතා කරමු ගැබ්ගෙල පිළිකා ගැන. අපි කියනවා ගැබ්ගෙල පිළිකා විශාල ප්‍රමාණයක් හටගන්නේ human papilloma virus එක නිසා. human papilloma virus කාණ්ඩ කිහිපයක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම 16 හා 18 යන කාණ්ඩ නිසා තමයි මෙම ගැබ්ගෙල පිළිකා විශාල වශයෙන් හටගන්නේ. අපි කියනවා 70%ක් පමණ ගැබ්ගෙල පිළිකා වලට හේතු වන්නේ මෙම HPV 16 හා 18 යන කාණ්ඩ දෙක. එතකොට මේ ඔබට ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන් මේ වෛරසය නිසා හැමෝටම ගැබ්ගෙල පිළිකාව හටගන්නවද කියලා. උත්තරය නැහැ. තමන්ගේ ප්‍රතිශක්තිකරණය මගින් ගොඩක් අයගේ මෙම 16 හා 18 කියන මෙම HPV වෛරසය ඉවත් වෙලා යනවා. නමුත් සමහර කාන්තාවන්ගේ මෙම HPV 18 හා 16 කියන වෛරසය ක්‍රොනික් කන්ඩිෂන් එකක් විදිහට, ඒ කියන්නේ ගොඩාක් කාලයක් ආසාදනය වෙලා පවතිනවා. අන්න එතකොට තමයි මෙම ගැබ්ගෙල පිළිකා හට ගැනීමේ අවදානම වැඩි වෙන්නේ. ඊළඟට ඔබට මතුවෙන ප්‍රශ්නය තමයි මෙම HPV වෛරසය ආසාදනය වන්නේ කෙසේද? HPV වෛරසය ආසාදනය වෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි ලිංගික එකතු වීමකදී. මේක sexually transmitted disease එකක්ද? ඒ කියන්නේ ලිංගාශ්‍රිත රෝගයක්. දැනට මේ ලිංගාශ්‍රිත රෝගයක් ලෙස සලකන්නේ ඕනම කෙනෙකුට මෙම HPV වෛරසය වැළඳිය හැකියි. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ උපත් පාලන කොප්පු මගින් මෙම HPV වෛරසය වැළඳීම වළක්වා ගත නොහැකි. යම් තරමකට අඩු කරගන්න පුළුවන්, හැබැයි වළක්වා ගත නොහැකි. සෑම විටම ඔබගේ ලිංගික කටයුතු එක සහකරුවෙකුට පමණක් සීමා කිරීමෙන් මෙම අවදානම අඩු කරගත හැකියි. රෝග ලක්ෂණ වශයෙන් ගත්තොත් ලිංගික එකතු වීමකින් පසුව ඔබට ලේ වහනයක් සිදුවෙනවා නම්, එහෙම නැත්නම් ඔසප් වීම දෙකක් අතර ලේ වහනයක් සිදුවෙනවා නම් ඔබට යම් කිසි අවදානමක් තිබිය හැකියි. මේ කල් තියා හඳුනා ගන්න පුළුවන්ද? උත්තරය ඔව්. ඔබ ගමේ සායනයකට ගියොත්, ඒ කියන්නේ ඔබ අහලා ඇති සුවනාරි සායනය. ඔබ සුවනාරි සායනයට ගියොත් ඔබට පැප් පරීක්ෂාවක්, එහෙම නැත්නම් HPV DNA පරීක්ෂාවක් සිදු කර ගත හැකියි. එයින් මෙම රෝගය කල් තියා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේදී නම් අපි කියනවා වයස 35 දීත් වයස 45 දීත් මෙම පරීක්ෂාව සිදු කර ගැනීම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වෙනවා කියලා. ඒ පරීක්ෂණ වාර්තාව අසාමාන්‍ය නම් සාමාන්‍යයෙන් සිදු කරන්නේ ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඔබව ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරයෙකුට යොමු කරන එක. එතකොට ඒ ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරලා බලලා ඔබගේ තත්ත්වය ඔබට පැහැදිලි කරලා දෙයි. අපි කියනවා කැන්සර් වල ස්ටේජ් සිස්ටම් එකක් තියෙනවා. එතකොට අපි කියන්නේ සිංහලෙන් ඒක පැතිරිලාද, සමහර ලාවට කැන්සර් එක යන්න පුළුවන් මුත්‍රාශයට. එතකොට එහෙම නැත්නම් ඒ අසල තියෙන අනිත් අවයවවලට. එහෙම ස්ටේජ් එක වැඩි තත්ත්වයක් නම් ඔබට තියෙන්නේ සාමාන්‍යයෙන් කරන්නේ ඔබව පිළිකා සම්බන්ධ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන එක. එහෙනම් කාන්තාව ඔබට මතක් කරනවා ඔබ වයස අවුරුදු 35ත් 45ත් අතර නම් පැප් පරීක්ෂණය අනිවාර්යයෙන්ම සුවනාරි සායනයක් හරහා සිදු කරගන්න. ඒ යමගින් ඔබට මෙම පිළිකා තත්ත්වය මගහරවා ගත හැකියි. එසේනම් තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුවදායි දිවියක්.